සුබ දවසක් හැමෝටම. ඔන්න අද වීඩියෝ එකෙන් මං ඔයාලට ගේන්නේ ඩොක්ටර් රෂෙල් විටමින් C නයිට් ක්‍රීම් එක. ඇත්තටම හොඳයිද? ඩොක්ටර් රෂෙල් වයිට්නින් සෝප් එකෙන් හොඳ ප්‍රතිඵල තියෙනවද? කොහොමද ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් අඳුනගන්නේ වගේම කොහොමද මේ වගේ ගොඩක් හොඳ ප්‍රතිඵල ඉක්මනින් ලබා ගන්න වගේ දේවල්. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඩොක්ටර් රෂෙල් බ්‍රෑන්ඩ් එක ගැන අපි කතා කරොත් එයාලගේ ලොකු රේන්ජ් එකක් අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඩොක්ටර් රෂෙල් විටමින් C නයිට් ක්‍රීම් එක ගැන අපි මුලින්ම කතා කරොත් මේ ක්‍රීම් එකේ ප්‍රධාන වශයෙන්ම අඩංගු වෙලා තියෙන්නේ විටමින් C සහ නයිසිනමයිඩ් විටමින් B3. විටමින් C ගොඩාක් හොඳ ශක්තිමත් ප්‍රතිඔක්සිකාරකයක් වන අතර සම පැහැපත් කිරීමට, කොලජන් නිපදවීමට සහ සම වයසට යාම පාලනය කිරීමට ඉතාමත් හොඳ අඩංගුකාරකයක් වෙනවා. ඒ වගේම නයිසිනමයිඩ් විටමින් B3 ගැන කතා කරොත් සමේ පැහැය ඉක්මනින් වැඩි දියුණු කිරීමට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් එක උපකාරී වෙනවා. මේ ක්‍රීම් එක ඇත්තටම හොඳ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ක්‍රීම් එකක්. ඉතින් ඔරිජිනල් ක්‍රීම් එක කොහොමද හොයාගන්නේ කියලා බැලුවොත් ඔරිජිනල් ක්‍රීම් එකේ බොක්ස් එක ඕපන් කරනකොට අපිට බලා ගන්න පුළුවන් එයාලගේ බ්‍රෑන්ඩ් එකේ තවත් ප්‍රොඩක්ට්ස් තියෙන මේ වගේ කොලයක්. ඉතින් මේ විදිහට තියෙනවා නම් ඔයාලට මේ ක්‍රීම් එක අරගන්න පුළුවන්. ඔයාලා ක්‍රීම් එක ගන්නකොට හොඳට බලලා අරගන්න. ඒ වගේම ග්‍රෑම් 50ක බොක්ස් එකක විතරයි මේ ක්‍රීම් එක එන්නේ. මේ දේවල් වලින් ක්‍රීම් එක ඔරිජිනල්ද නැද්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ක්‍රීම් එක පාවිච්චි කරන විදියත් මම ඔයාලට කියලා දෙන්නම් වඩාත් හොඳ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. ඔයාලා මේක පාවිච්චි කරන්න කලින් ඔයාලගේ මූණ හොඳට පිරිසිදු කරගන්න වයිට්නින් සෝප් එකෙන් වොෂ් කරනවා නම් වඩාත් හොඳයි. රාත්‍රී කාලයේදී තමයි ඔයාලා මේක පාවිච්චි කරන්න ඕන. ඔයාලා කැමති නම් ඔයාලගේ මූණ ටෝන කරලා ඊට පස්සේ මේ ක්‍රීම් එක භාවිතා කරන්න පුළුවන්. මේ ක්‍රීම් එකෙන් බින්දු කීපයක් තියලා හොඳට ඇඟිලි තුඩු වලින් මසාජ් කරන්න. මූණට ඇබ්සෝබ් වෙනකම්. හරිම ඉක්මනින් ඔයාලගේ මූණට මේ ක්‍රීම් එක ඇබ්සෝබ් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔය විදිහට එක දිගටම මේ ක්‍රීම් එක මාසයක් දෙකක් පාවිච්චි කරනකොට ඔයාලට ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. මේ ක්‍රීම් එකේ බ්ලීචින් අඩංගු වෙලා නැති නිසා පැහැපත් සමක් ඉක්මනින් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඩොක්ටර් රෂෙල් විටමින් C වයිට්නින් සෝප් එක ගැන අපි කතා කරොත් ඔයාලට මේ සෝප් එක ෆේස් වොෂ් එකක් විදියට යූස් කරන්න පුළුවන්. ඔයාගේ මූණෙත් පිම්පල්ස්, බ්ලැක් හෙඩ්ස් වගේ තියෙන කෙනෙක් නම් ඉතාමත් පොඩි කාලයකින් අඳුරු පැහැ නැති කරගෙන සම පැහැපත් කරගන්න ඔයාලටත් පුළුවන්. වඩාත් හොඳ අඩංගුකාරක අඩංගු වෙලා තියෙන නිසා ඉක්මනින්ම සම පැහැපත් කරගෙන සාර්ථක ප්‍රතිඵලයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සෝප් එක දවසට දෙපාරක් යූස් කරනවා නම් ගොඩාක් හොඳයි. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ඩොක්ටර් රෂෙල් විටමින් C නයිට් ක්‍රීම් එක සහ ඩොක්ටර් රෂෙල් වයිට්නින් සෝප් එක ගැන මගේ පෞද්ගලික අදහස. ඔයාලට මේ වගේ මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් වල වීඩියෝ මම අරගෙන එනවා. අදට ගිහින් එන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. බයි බයි.